කොන්නිචිවා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්නදී ඔයගොල්ලෝ විශේෂයෙන් දැනගෙන ඉන්න ජපන් භාෂාවේ ලක්ෂණ කීපයක් ගැන. ජපන් භාෂාවේ ප්‍රධාන ලක්ෂණ මොනවද? ඔයගොල්ලෝ දන්නවද ජපන් භාෂාවේ මේ තියෙන ප්‍රධාන ලක්ෂණ ගැන දැනගෙන ජපන් භාෂාව ඉගෙන ගන්නකොට අපිට සාර්ථක වගේම ඉතාම ලේසියි. ඉක්මනින් ජපන් භාෂාව ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ ලක්ෂණ මොනවද කියලා. ජපන් භාෂාව කියලා කියන්නේ ගොඩාක් යුනික් භාෂාවක්. මේ ජපන් භාෂාව ඇතුලේ ප්‍රධාන අකුරු වර්ග 3ක් තියෙනවා. ඒ තමයි හිරගනා, කතගනා සහ කන්ජි. හිරගනා අකුරු කියලා කියන්නේ ජපානයේ අයගේ නම්, ගම්, එතකොට ඒගොල්ලන්ට ආවේනික දේවල්, කෑම වර්ගවල නම් ලියන්න පාවිච්චි කරන ජපන් භාෂාවේ මූලිකම අකුරු වර්ගය. එතකොට කතගනා කියලා කියන්නේ විදේශීය නම්. ඉංග්‍රීසි භාෂාවෙන් ජපන් භාෂාවට එන නම් ලියන්න භාවිතා කරන අකුරු තමයි කතගනා අකුරු කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපේ නම්, ගම්, ශ්‍රී ලංකාව කියලා ලියන්නත් පාවිච්චි කරන්නේ මෙන්න මේ කතගනා අකුරු. ඊළඟට කන්ජි. කන්ජි වලට අපි රූපාක්ෂර කියලා කියනවා. චීන භාෂාවේ එහෙම නැත්නම් චීනයේ ආభాෂයෙන් තමයි මේ කන්ජි අකුරු හැදලා තියෙන්නේ. ගොඩක් අය සංකීර්ණයි කන්ජි අමාරුයි කියලා කිව්වට කන්ජි ලියන්න ප්‍රැක්ටිස් වෙනවා කියන එක ශුමි එකක්. ඒ කියන්නේ හොබි එකක්, විනෝදාංශයක් විදිහට අපිට කරන්න පුළුවන්. හරි. ඊළඟ ලක්ෂණය තමයි ඔයගොල්ලෝ දන්නවද මේ ජපන් භාෂාව කියලා කියන්නේ grammar based language එකක්. ඒ කියන්නේ English language එක වගේ structure එකක් තියෙන language එකක් නෙවෙයි. ඒක නිසාම මේ Japanese language එක, ජපන් භාෂාව අපිට ඉගෙන ගන්න හරිම පහසු. වචන පිළිවෙලක් ඇතුව භාවිත කිරීම. කේගු භාවිත කිරීම. ඒ කියන්නේ වාක්‍ය ලියද්දී ගෞරවාර්ථ ස්වරූපයේ වාක්‍ය ලියන එක. වා, ඕ, මේ වගේ පාටිකල්ස් භාවිතා කරලා ජපන් භාෂාව පාවිච්චි කරන එක හරිම වැදගත්. හරි. අපි ඊළඟට කතා කරමු උසස් පෙළ ජපන් භාෂාව, සාමාන්‍ය පෙළ ජපන් භාෂාව සහ JLPT N4 N5 කියන levels වල තියෙන වෙනස්කම්. උසස් පෙළ ජපන් භාෂාව කියලා කියන්නේ ව්‍යාකරණ, kanji, සාහිත්‍ය, පරිවර්තන සහ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කියන හැම දෙයක්ම එකට එකතු වුණ තැනක්. මේ කියපු දේවල් හරියට මුල ඉඳන් පිළිවෙලට කරගෙන ආපු කෙනෙක්ට උසස් පෙළ ජපන් භාෂාවේ එකක් ගන්න අමාරු වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ ජපන් භාෂාව ගැන කිව්වොත් ඔයගොල්ලෝ දන්නවද සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාමත් ලේසියෙන් එකක් ගන්න පුළුවන් විෂයක් තමයි මේ ජපන් භාෂාව කියලා කියන්නේ. සරල ව්‍යාකරණ, සරල වාක්‍ය රටා සහ kanji වගේම සරල තේරුම් තියෙන වචනත් එක්ක මේ ජපන් භාෂාව සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නකොට ඔයාලට මේ විභාගයේ ඉතාමත් ලේසියෙන් වගේම ඉතාමත් ඉක්මනින් ඒ එකකට යන්න පුළුවන්. ඊළඟට JLPT N4 සහ N5 ගැන කතා කරොත් N5 කියලා කියන්නේ සරල ව්‍යාකරණ රටා. උදාහරණයක් විදිහට අයන්නේ ඉඳන් පටන්ගෙන පාඩම් කරලා මුහුණ දෙන්න තියෙන එක්සෑම් එකක්. N4 කියලා කියන්නේ N5 එකට වඩා ටිකක් සංකීර්ණ, ගොයි, දොක්කයි, kanji වලින් සමන්විත එක්සෑම් එකක්. ඉතින් මේ දෙකම ගොඩාක් අමාරු නෑ. N5 කරපු කෙනෙක්ට තව ටිකක් ඉගෙනගෙන N4 එකට මුහුණ දෙන්න පුළුවන්. හයි. සොරේ නරා මේ කියපු දේවලුත් ඔළුවේ තියාගෙන අපි ටිකටම නිහොන්ගෝ ඉගෙන ගමු. අද කියලා දුන්නේවට අමතරව උසස් පෙළ, සාමාන්‍ය පෙළ ජපන් භාෂාව ඉගෙන ගන්න අයටයි JLPT N4 N5 කරන අයටයි සුපිරි ස්ටඩි ටිප්ස් ටික මම ඉදිරියේ මේ YouTube channel එක හරහා අරන් යනවා. ඒ වගේම මීට අමතරව ජපන් භාෂාව ගැන ඕගොල්ලෝ දන්න දේවලු කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. එහෙමනම් これからよろしくお願いします。またね。